යාළුවනේ කොහොමද ඉන්නේ ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මම නම් හොඳින්. අපර නම් හොඳට වහිනවා මේ දවස්වල. දැනුත් වහින ගමන් දැන් වෙලාව පාන්දර 4:00යි. පාන්දර උනත් ඉතින් නැගිටින්න නැතුව ඉන්න බෑනේ. මටත් මේ දවස්වල හරි සීතලයි. ඉතින් පාන්දර නැගිටින්නේ මට විතරක් නෙමෙයි කාට වුණත් ඉතින් උදේ නැගිටින කට්ටියන් මේ දවස්වල හරි අමාරු ඇති සීතලත් එක්ක නැගිටින්නේ කම්මැලි ඇති. ඒ වුණාට කම්මැලි වෙලා බෑනේ ඉතින් වැඩ ටික කරගන්නත් එපායි. මම අද ඔයාලට එක බෙදාගන්න මම කොහොමද කම්මැලි නැතුව උදේට වැඩ කරගන්නේ කියලා තමා. මම නැගිටින්නේ උදේ 4:00ට. ඒ කියන්නේ පාන්දර. මං එලාම් එක තියලා තමයි නැගිටින්නේ. වෙනදා නම් මං එලාම් එක 4:00ට තියලා නැගිටිනවා. මේ දවස්වල නම් මං එලාම් එක දෙපාරක් තියෙනවා. මොකද මටත් කම්මැලි නැගිටින්න සීතලට. ඒ වුණ නැගිටින්න නැතුව බැරි නිසා මම නැගිටිනවා. මං 4යි කාලට එකපාරක් එලාම් දෙක තියලා ඊට පස්සේ 4:00ට එලාම් එක තියෙනවා. කොහොම හරි මං නැගිටිනවා 4:00 වෙනකොට. මොකද බබාලට කෑම අරයි යන්න ඕනනේ. ඉස්කෝලේ යනවනේ. අර දාන්න යන්න ඕනේ. වැස්ස කියලා ඉතින් එයාලා ගෙදර තියාගන්න බෑනේ. තව දෙයක් මම කරන උදේට මම නැගිටපු ගමන් ඉතින් හාල්ලිපේ තියලා හීටරේ ගහනවනේ. හීටරේ ගහලා වතුර පැසට මම බෝතලෙට දාගන්න. ඒක මට ලේසි නිසා. මම ඒකෙන් උණු වතුර කෝප්පයක් තියාගන්නවා මට බොන්න උදේට. මම ඒක හැමදාම කරනවා උදේට. හැමදාම නැගිටපු ගමන් හිස් බඩට උණු වතුර කෝප්පයක් බොනවා. ඒ වගේම උදේ මම නැගිටපු ගමන් මුන් දත් මැදට මූණත් සෝදගෙන අලුත් ඇඳුමක් දාගන්නවා. ඒතර මට ටිකක් නැවුම් ගතියක් එන ඇඟට. ඒතකොට කම්මැලි ගතියක් දැනෙන්නේ. ඒවා තමයි මම උදේට කරන්නේ මම නැගිටිනකොට. ඒතකොට මට ඒ දවසම හොඳට වැඩ කරගෙන යන්න පුළුවන් නිසා. ඔයාලත් කළා බලන්න. ඒ වගේ දේවල් මේ බලන්න උන් දැන් අපිට වැස්ස පායලා. ඉතින් මම උදේ නැගිටලා ඉතින් මගේ වැඩ සේරම ඔක්කොම කරගත්තා අද. බබාලා ඉස්කෝලේ ගිහින් දාලා ඇවිල්ලා බබාලා ඉස්කෝලේ දාන්න යන කලින් මං කුස්සිය ඔක්කොම අස් කරගන්නවා ළමයි. ඒක මට ලේසි. ඒතර මට ඇවිල්ලා අතුගේ අස් කරලා අතු ගන්න විතරයි තියෙන්නේ කුස්සිය උනත්. මං බබාලා දාන්න යන කලින් ඔක්කොම කුස්සිය අස් කරගන්නවා. හොදලා පිගන් කෝප්පෙ මැදලා උයපු අස් කරලා ටයිල් මේ ක්‍රොප් ටොප් එකත් උඩ අස් කරලා ඔක්කොම ඉවර කරගන්නවා. ඒක මට ලේසි නිසා අද නම් පොඩි වැඩ වගේක් තිබ්බා මේ බබාලා ගිහින් දාලා ඇවිල්ලා මං අද අපේ පැන්ට්‍රි කබඩ් ටික අස් කරගන්න තිබ්බා. මොකද මේ වහිනවා කියලා ඉතින් ඒ වස් නොකර ඉන්න බෑනේ. අපි වැස්සත් එදා වගේම අපේ ගෙවල් ලස්සන තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා මං ඒවා මග අරින්නේ වැස්සා කියලා. ඒ දේවල් කොහොම හරි මං කරගන්නවා. උදේට වහිනවා කියලා ඉතින් අපට අපිරියට ගෙවල් තියාගෙන ඉන්න බෑනේ. ඒ වුණාට මං නම් එහෙම කරන්නේ නෑ. මං පුළුවන් හැම වෙලාවෙම ගෙවල් සුද්ධ පවිත්‍ර කරනවා. මං කැමති නෑ එහෙම ජරාවට ඉන්න. ඔක්කොම සෝදලා කරලා තියාගන්නවා. දැනුත් උනත් මේ බබා දාන්න තමයි මේ ඔක්කොම අස් කරලා යන්න හදන්නේ. එහෙනම් අපි බබා ගිහින් දාලා ආවට පස්සේ මොකද වුනේ කියලා බලමුකෝ. යාළුවනේ ඔයාලට පැන්ට් ටොප් එක සෝදනවා නම් අනිවාර්යයෙන්ම ඒක සෝදලා සෝදලා ඉවර වුණාට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලකින් තෙත මාර්තු කරගන්න. නැත්තම් මේ උඩ නිකන් අර මේ දවස්වල වැස්සත් එක නිකන් පුස් බැඳලා වගේ හිටිනවා. ඒක තමයි මම මේක හොඳට සෝදලා මේ වතුර නැති පිරිසිදු රෙදි කෑල්ලකින් පිහගන්නේ.
එතකොට උඩ අර නිකන් පුස් බැඳලා වගේ ගතිය නැති වෙනවා. අනික මේ දවස්වල මැස්සොත් වැඩි වැස්ස නිසා එතකොට මේ මැස්සෝ ඉතින් කොහොමද ජරාවලට ජරාව එහෙම තියෙනකොට වහනවනේ. ඉතින් ඒවත් මේ මගාරිනවා මෙහෙම හොඳට සුද්ධ කරලා තියාගත්තාම ඔන්න ඉතින් දැන් මම පැන්ට්‍රි කබඩ් ඩස් කරන ගමන් ඉන්නේ මේ අපේ ගෙදර බඩු දාලා තියෙන මේකේ. ඉතින් ඔය මගේ පොඩි පොඩි බඩු එහෙම තියෙන්නේ ඕක ඇතුලේ තමයි ඔක්කොම. ඉතින් ඒවා හොඳට මම සුද්ධ පවිත්‍ර කරනවා සතියට දෙපාරක් නැත්නම් එකපාරක් හරි කොහොම හරි මම සතියට දෙපාරක් හරි එකපාරක් අනිවාර්යෙන් මේ දෙක කරනවා. මොකද දූවිලි බෑ කියන්නේ වහලා තිබ්බට දූවිලි වැටෙනවනේ. ඒ හින්දා මම හැමදාම සතියට දෙපාරක් මේ විදිහට මේ කස් කරගන්නවා. ඔන්න ඔය වැඩ ටික තමයි ඉතින් අද පාන්දර නැගිටලා ඉතින් මම කරේ. ඔයාලත් මම වගේ කම්මැලි නැතුව නැගිටලා වැඩ කරගන්නකෝ. අර මං කියපු විදිහට කරන්න උදේ නැගිලා හිස් බඩ හොඳ වතුර වීදුරුවක් බොන්න. හොඳට මූණ සෝදලා හොඳ ෆ්‍රෙෂ් ඇඳුමක් දාගන්න. එතකොට මේ අපණික උනත් ඇඟට දැනෙනවා ෆ්‍රෙෂ් ගතිය වැඩ කරගන්න ඕනේ කියලා හැඟීමක්. ඒ නිසා ඔයාලත් මේ දේවල් කරන්න කියලා මං ඉල්ලනවා. එහෙනම් අදට මෙතන වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් මං ගිහින් එන්න. අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. බයි බුස්සරණයි එහෙනම් හැමෝටම